ශ්‍රී ලංකාව භූමිය සතු ಖನಿಜ සම්පත් අපේ ජාතික සම්පතක්. මෙම සම්පත් පරිභෝජනය කිරීමේදී මෙන්ම ප්‍රවාහනය කිරීමේදීද අපි දැනගත යුතු නෛතික කරුණු රාශියක් තිබෙනවා. විශේෂයෙන්ම ಖನಿಜ ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ නිරත වන බලපත්‍රලාභීන් මෙන්ම සාමාන්‍ය මහජනතාවත් මෙම නෛතික පසුබිම පිළිබඳව දැනගත යුතුයි. මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට අද අපිත් සමග එකතු වන්නේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී ඒ.එම්. සමරසේකර මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන්. නිලධාරීතුමනි, මුලින්ම පැහැදිලි කළොත් ಖನಿಜ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා විධිමත් බලපත්‍රයක් අත්‍යවශ්‍ය වන්නේ ඇයි සහ එහි පවතින නෛතික පදනම කුමක්ද? 1992 අංක 33 දරන පතල්ලහ ಖನಿಜ ද්‍රව්‍ය පනත හා 2009 අංක 66 දරන සංශෝධිත පනත යටතේ සාධන ලදවන රෙගුලාසි ප්‍රකාරව ಖනිජ ද්‍රව්‍ය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යයි. ඒක තමයි නීතිමය පදනම. එසේ නොමැතිව කැණීම් හෝ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා අනිවාර්යයෙන්ම බලපත්‍රයක් දැරිය යුතුයි. ඒ වගේම මෙහිදී පැන නගින වැදගත්ම ප්‍රශ්නයක් තමයි ලංකාවේ කැණීම් කරන සෑම ಖනිජ වර්ගයකටම ප්‍රවාහන බලපත්‍රයක් අවශ්‍යද? එසේත් නැත්නම් ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගත යුතු විශේෂ ಖනිජ ද්‍රව්‍ය තිබෙනවද? ಖනිජ ද්‍රව්‍ය සඳහා මේ පනත යටතේ සඳහන් වෙන ಖනිජ තියෙනවා. ඒ හැර අනිකුත් ಖනිජ සඳහා උදාහරණයක් විදිහට මැණික් සහ හයිඩ්‍රෝකාබන් මේ ಖනිජ වලට කාර්යාංශයේ මගින් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඊට පරිබාහිර අනිකුත් සියලුම ಖනිජ සඳහා කැණීම, ප්‍රවාහනය, වෙළඳාම, අපනයනය මේ ගවේෂණය සඳහා කාර්යාංශයේ මගින් බලපත්‍රයක් නිකුත් කිරීම සිද්ධ වෙනවා. ඒ යටතේ ප්‍රවාහන බලපත්‍ර අතාමත් වැදගත්. ප්‍රවාහන ಖනිජ ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබා ගත යුතුයි. මෙතදී විශේෂිත ಖනිජ වර්ග විදිහට විශේෂයක් නැහැ. වැලි, මැටි, පස්, බොරළු, කළුගල් සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනවා. ඊට අමතරව අපනයනය කරන ಖනිජ සඳහාද අපි කාර්යාංශයෙන් මගින් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනවා. මෙතනදී වැදගත් වෙන්නේ කාර්මික ಖනිජ අපනයනාභිමුඛ ಖනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම කටයුතු කාර්යාංශය මගින් සිද්ධ කරනවා. ඊට පරිබාහිරව ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා වැලි, මැටි, පස්, බොරළු ಖනිජ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ කරනවා. මෙහිදී අපි නිතරම අපි කියන්නේ මේ කාර්යාංශය මගින් ಖනිජ සම්පත් නියාමනය කිරීම සිද්ධ කරනවා. පරිසරයත් ආරක්ෂා කරගෙන මේ ව්‍යාපාර කටයුතු දියුණු කිරීම කටයුතු සිද්ධ කරන්න කාර්යාංශයේ අපි අවශ්‍ය ඒ නීතිමය සහයෝගය අපිට ලබා දෙනවා. මේ පනත අනුව බලපත්‍රයකින් තොරව මේ කටයුතු සිද්ධ කිරීම හැකියාවක් නැහැ. එම නිසා මේ බලපත්‍රයක් තුලින් මේ පරිසරයේ මේ රැකගැනීමෙන් රජයට අයවී යුතු මේ රාජ්‍ය භාග මුදල්ද නිසියාකාරව ගෙවමින් අනාගතයේ සඳහා මේ සම්පත් තවදුරටත් සුරක්ෂිත කරමින් මේ ಖනිජ සම්පත් පරිශීලනය කිරීම තමයි අපේ ව්‍යවසායකයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. නිතරම අපි දැනුවත් කරන්නේ මේ පනත නීතියට පමණක් නොවේ, තමාද මේ ස්වභාවික නීතියටත් එකඟව මේ කටයුතු සිද්ධ කිරීම කියන එක තමයි අපි නිරන්තරයෙන්ම දැනුවත් වෙන්නේ. එතකොට තමයි මේ ක්ෂේත්‍රයේ නියැලෙන අයටත් තමාගේ කාර්යභාරය පිළිබඳව සෑහීමකටපත් වෙලා ඒ හොඳ ආදර්ශයක් එක්ක මේ ව්‍යාපාරයේ නියැලෙන්න පුළුවන් වෙන්නේ. රටටත් තමන්ගෙන් යම් කිසි ප්‍රතිලාභයක් ලබා දෙන ගමන් මේ නිදිකිරීම කර්මාන්තය දියුණු කිරීමට උර දෙන්න කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්නේ. ඒ වගේම නිලධාරීතුමනි, බලපත්‍රයක් නොමැතිව ಖනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස සැලකෙන්නේ කුමන පදනමක් යටතේද? මෙම පනතේ 28 වෙනි වගන්තිය අනුව කාර්යාංශයේ මගින් නිකුත් කරනු ලබන බලපත්‍රයකින් තොරව කිසිදු කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නැහැ. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ಖනිජ සම්පත් වැලි, මැටි, පස්, බොරළු, කළුගල් සඳහන ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂ අවස්ථාවලදී හැර ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව
එම කාර්යයේ නිරත වන්නේ නම් මේ පනතේ 63 වන වගන්තිය අනුව බලපත්‍රයක් නොමැතිව කාර්යාංශ මගින් නිකුත් කරන ලද වළංගු ප්‍රවාහන බලපත්‍රයක් නොමැතිව ඒ ක්‍රියාවේ යෙදීම සම්බන්ධයෙන් වරදකට වරදකරුවෙකු විය හැකි කියලා එම පනතෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම බලපත්‍රයක් අපේක්ෂා කරන කෙනෙකුට ඇති ප්‍රධානම ගැටලුවක් තමයි පිරිවැය සහ කාලය. මේ සඳහා අය කරන මිල ගණන් කොහොමද? බලපත්‍රයක් නිකුත් කිරීමට ගතවන කාලය කොහොමද? සහ ඔබතුමන්ලාගේ සේවා වේලාවන් පිළිබඳ සඳහන් කරොත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාල 21ක් මගින් ප්‍රවාහන බලපත්‍රය අයදුම්පත් බාර ගැනීම ආදී කටයුතු කාර්යාංශ මගින් දැන් ලංකාව පුරාම සිද්ධ වෙනවා. මෙහිදී කාර්යාලවල සාමාන්‍ය රජයේ කාර්යාල පවත්වාගෙන යන පොදු වේලාවන් වල තුල මේ කාර්ය සිද්ධ වෙන්නේ. එම කාර්යාල වේලාවන් තුල ආයුධම් පත්‍ර බාර දීම සහ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ ලබා ගැනීම හැකියාව පවතිනවා. මෙහිදී ඔබ සඳහන් කරපු ආකාරයට මේ ගාස්තු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරා. ඇත්තටම මේ පනත අනුව රෙගුලාසි අනුව khනිජ වලට 104ක ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා තමයි අපි කතා කරන්නේ මේ අවස්ථාවේදී වැලි මැටි පස් බොරළු කළුගල් සඳහා 104ක රාජ්‍ය භාගයක් තමයි වටිනාකමින් 104 රාජ්‍ය භාගයක් තමයි ගන්නෙ. ඊට අමතරව බලපත්‍ර සඳහා ප්‍රවාහන බලපත්‍ර ගාස්තු අය කරනවා. මෙම බලපත්‍ර ගාස්තු අය කිරීමෙන් පසුව බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අපිට දිගු කාල වේලාවක් ගත වෙන්නේ නැහැ. ඒක අපේ ව්‍යවසායකින් බලපත්‍රලාභීන් විසින් අපිට අයදුම් පත්‍රයේ සමග ලබා දෙන තොරතුරු හරියාකාරව නිවැරදිව අපිට පැහැදිලිව ලබා දෙනවා නම් අපිට මේක පරීක්ෂා කිරීමේ කාලය ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. හරියට තොරතුරු නොලැබුණොත් අපිට මේ පරීක්ෂා කිරීමේ කාලය වැඩි වෙනවා. එසේ නොමැතිව නිසියාකාරව මේ අයදුම් පත්‍ර ප්‍රවාහන වාහන අංකය, ගමන් ආරම්භක ස්ථානය, ගමනාන්තය, කියු ප්‍රමාණය, වාහනේ ධාරිතාවයට අදාළ කියු ප්‍රමාණය, ප්‍රවාහන සැලැස්ම මේ කරුණු පැහැදිලිව අපිට ලබා දෙනවා නම් අපිට විනාඩි 40ක් වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. එසේ නොමැතිව අපිට අර ව්‍යාකූල තොරතුරු ලබා දුන්නොත් අපේ පරීක්ෂා කිරීමේ කාලය දිගින් දිගට යෑම තුළ අපිට බලපත්‍ර නිකුත් කිරීමේ කාලය දීර්ඝ වෙනවා. ওই කාරණේ තමයි බලපත්‍රලාභී නිතරම අපෙන් ප්‍රශ්න කරන්නේ දිගු කාලයක් ගත වෙනවා කියන්නේ ඒ බලපත්‍රලාභීන් අතින් පිරේ යුතු ඒ කරුණු නිවැරදිව ලබා නොදීමේ හේතුව මත. ඒ වගේම බලපත්‍රයක වළංගු කාල සීමාව තීරණය වන්නේ කෙසේද? එක බලපත්‍රයකින් ගමන් වාර කීයක් සිදු කරන්න පුළුවන්ද? ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීමේදී ගමන් මාර්ගය පැහැදිලිව සඳහන් කරනවා. ගමන් මාර්ගය, ගමන ආරම්භක ස්ථානය සහ ගමනාන්තය. ඒ වගේම බලපත්‍රයේ වළංගු කාල සීමාව. මේ වළංගු කාල සීමාව තීරණය වෙන්නේ මේ කියුබ් ප්‍රවාහනය කිරීමට අපේක්ෂිත කියුබ් ප්‍රමාණය අනුව. අපි උදාහරණයක් විදිහට කිව්වොත් කියුබ් එකක් යම් කිසි පුද්ගලයෙකුට ප්‍රවාහනය කරන්න ඕන නම් එයාට දෙනවා අපි ප්‍රවාහන බලපත්‍රයේ වළංගු කාලයේ දින දෙකක්. එම දින දෙකක ඇතුළත ඒ ප්‍රවාහන කටයුතු සිද්ධ කර නිම කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණේ අනුව අපි බලපත්‍රය නිකුත් කිරීමේ කාලය වළංගු කාලය තීරණය වෙන්නේ අර කිව්ව විදිහට අපේක්ෂිත කියුබ් ප්‍රමාණය මත. අපේක්ෂිත කියුබ් ප්‍රමාණය වැඩි වෙනකොට මේ අපේ වළංගු කාල සීමාව වැඩි වෙනවා. දැන් ඔබතුමා සඳහන් කළා වගේ ප්‍රවාහන බලපත්‍රයක ගමන් මාර්ගයක් දානවා. ගමන් මාර්ගයේ උල්ලංඝනය කිරීමේදී කියන්නේ වෙන රූට් එකක් භාවිතා කිරීමේදී සහ ප්‍රවාහන බලපත්‍රයක සඳහන් කළ යුතු ප්‍රවාහන කාල සීමාව සම්බන්ධව තියෙන නෛතික ගැටලුවක් මොකද්ද? ඔව් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කරන කලින් අපි බලපත්‍ර අයදුම්කරුගෙන් නිතරම ඉල්ලා හිටනවා තමන්ගේ අපේ ගමන් ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා යා යුතු කෙටිම මාර්ගය. තම කෙටිම මාර්ගය අපිට ලබා දෙන්න කියලා ඒත් එක්කම ඒ ගමන් කෙටිම වාරයේ මෙන්ම ගමන් කරන ස්ථාන පිළිබඳව ගමනාන්ත 4ක් එක ප්‍රවාහන බලපත්‍රයක ඇතුළත් කරන්න පුළුවන්. ගමනාන්ත 4ක් පැහැදිලිව අපිට ඉදිරිපත් කරලා අපිට කෙටිම ගමන් මාර්ගය අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. හැබැයි එතනදී මේ කෙටිම ගමන් මාර්ගයට පරිබාහිරව වෙනත් ගමන් මාර්ගයක් බලපත්‍රයේ සඳහන් නොවන ගමන් මාර්ගයක ගියොත් ඒක පොලිසිය මගින් හෝ පරීක්ෂණ නිලධාරීන් මගින් වරදකට අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා. නියමිත ගමන් මාර්ගය
පැහැර හැර ඒ ගමන් මාර්ගයේ නොයා වෙනත් ගමන් මාර්ගයේ යෑම කාරණේ මත. ඒක නිසා එම නියමිත ගමන් මාර්ගයේ කෙටිම ගමන් මාර්ගයේ යෑම තමයි ප්‍රවාහන බලපත්‍රයේදී උපදෙස් අනුව අපි ලබා දෙන්නේ. ඔව්. එතකොට ප්‍රවාහන බලපත්‍ර අලුතින් ලබා ගැනීමට අපේක්ෂා කරන අය ඉන්නවා. ප්‍රවාහන බලපත්‍රයක් අයදුම් කිරීමට පෙර සපුරාලිය යුතු పూర్ව අවශ්‍යතාවයන් සහ ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවාද? ඔව් දැන් මෙතනදී මම ඒ කාරණයට එන්න කලින් මම තවත් කරුණක් පැහැදිලි කරනවා. දැන් මේ අපි ගමන් වාර සහ ගමනාන්ත අපි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනවානේ. මේ නිකුත් කිරීමේදී යම්කිසි ප්‍රවාහන බලපත්‍රලාභියෙකුට තමාගේ ගමනාන්තයට නියමිත වේලාව තුළ ළඟා වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ යම්කිසි කාර්මික දෝෂයකට ලක් වුණා වාහනේ. එහෙමනම් ළඟම තියෙන පොලිස් ස්ථානයට ඒ බව දැනුවත් කරලා ඒ ගමනාන්තයට යෑමට අවශ්‍ය අවසර ඉල්ලා ගන්න පුළුවන් අපේ ප්‍රාදේශීය කාර්යාලයටත් ඒ ළඟම තියෙන භූ විද්‍යා කාර්යාලයට ඒ බව දැනුවත් කරන්න ඕන. ඒ අනුව ඒ දීර්ඝ කිරීම බලපත්‍රයේ ඒ ගමනාන්තයට අදාළව යාම සඳහා කාල සීමාව දීර්ඝ කිරීමකට ලක් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ ප්‍රවාහනයේ යෙදෙන්න ප්‍රථම මේ බලපත්‍රයේ සඳහන් වාහනය කාර්මික දෝෂයට ලක් වුණොත් ඒ අදාළ කරන ලියකියවිලි සමග අපි ඒ තාහුරු අපිට ලබා දෙන්න ඕන. එතකොට අපි ප්‍රවාහන බලපත්‍ර ගාස්තු නැවත අය කළ නව ප්‍රවාහන බලපත්‍රයක් නව වාහනයකට ලබා දීමට අපි කටයුතු කරනවා. ඊට අමතරව දැන් ඊළඟ ප්‍රශ්නෙට මම නවතුමිය අහපු ප්‍රශ්නෙට ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරු විසින් ලබා යුතු ලේඛන මොනවද කියලා අහන ප්‍රශ්නය. ඇත්තටම මෙතනදී ලබාගත් ලේඛන කියලා කියන්නේ කාර්යාංශයේ විසින් ලබා දීලා තියෙන නියමිත ආකෘති පත්‍රයක් ප්‍රවාහන අයදුම් පත්‍රයක්. මේ ප්‍රවාහන අයදුම් පත්‍රය හරියාකාරව නිසලස පුරවලා ඒකත් සමග අපිට දෙන්න ඕන ප්‍රවාහනයක කනිජ ප්‍රවාහනය කිරීමට අදාළ ශේෂන් වැලි මැටි පස් බොරළු ප්‍රවාහනය කිරීමට අදාළ ලොරි රථයේ ලියාපදිංචි සහතිකය කියන්නේ වාහනේ පොත ඒ සමග ඉදිරිපත් කරලා කාර්යාංශයේ දත්ත පද්ධතිය තුළ මේ වාහනේ නම්බර එක සහ කැපැසිටි එක ධාරිතාවය ලියාපදිංචි කරන්න ඕනේ. ඒ ලේඛන ඉදිරිපත් කරලා ඉවරලා අර මම කියපු ආකාරයට ගමන ආරම්භක ස්ථානය ගමනාන්තය සහ ප්‍රවාහන සැලැස්ම අපිට ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඊට පරිබාහිරව අපි ලබා ගන්නවා යම්කිසි මේ ප්‍රවාහන කටයුතු සිද්ධ කරන්නේ කැණීම් බලපත්‍රයක් යටතේද වෙළඳ බලපත්‍රයක් යටතේද ඒ විස්තරත් අපට අවශ්‍යයි. ඒ ප්‍රවාහන බල හෝ විශේෂ අවසර පත්‍රයක් යටතේ නම් ඒ බලපත්‍රවල විස්තරත් අපිට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමේ අපහසුතාව තිබෙන පිරිස් සිටිනවා. ඒ සඳහා ඔබ කාර්යාංශය විසින් මොකක් හෝ යම් කිසි ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා නම් ඒ පිළිබඳව විස්තර කතා කරොත්. ඔව් මේ කොරෝනා වසංගත සමයේ පහුගිය කොරෝනා වසංගත සමයේ අපේ ප්‍රාදේශීය කාර්යාලවලට බලපත්‍රලාභීන් අපේ ව්‍යවසායකින් ඒම වළක්වා ගැනීම සඳහා අපි ඔබතුමිය ඔය සඳහන් කරපු ওই ක්‍රමවේදය අපි ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ මේ ක්‍රියාවලියෙන් පස්සේ මේ බලපත්‍රලාභීන්ට ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව අපි ගාස්තු ගෙවීමේ ක්‍රමය දැන් රජයේ අනුමත ගව්පේ හරහා සෑම අයදුම් බලපත්‍රලාභියෙකුට මේ ගෙවීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ අනුව පහසුවෙන් ඒ ගෙවීම් කටයුතු සිද්ධ කරලා ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රවාහන බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ප්‍රථම खनिज द्रव्य ලබාගත් ස්ථානයට වළංගු කැණීම් හෝ වෙළඳ බලපත්‍රයක් තිබීම අනිවාර්යයි. ඊටම වැදගත් खनिज සම්පත් නියාමනය කිරීම තමයි කාර්යාංශය මගින් සිද්ධ කරන්නේ. නීති විරෝධී खनिज කැණීම සහ ප්‍රවාහනය කිරීම පාලනය කිරීම සඳහා ඔබ අහපු ප්‍රශ්නේ ඊටමත් වැදගත්. එතනදී යම්කිසි පුද්ගලයෙක් खनिज යම්කිසි භූමියකින් ඉවත් කරනවා නම් ප්‍රවාහනය කරනවා නම් ඒ ලබාගත් තැන खनिज ඉවත් කරන ස්ථානයට කාර්යාංශය මගින් නිකුත් කරපු වළංගු වෙළඳ බලපත්‍රයක් හෝ ගබඩා බලපත්‍රයක් තියෙන්න ඕන. අනිවාර්යයෙන් මේ වළංගු ප්‍රවාහන බලපත්‍රයක් යටතේ තමයි මේ ප්‍රවාහන කටයුතු සිද්ධ කරන්නේ. එසේ නොමැති වුණොත් මම අර කලින් කිව්වා වගේ නීති විරෝධී කැණීමකට හෝ ප්‍රවාහනයකට යටත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වළංගු කැණීම් හෝ වෙළඳ බලපත්‍රයක් යටතේ ඒ කටයුතු සිද්ධ කළ යුතුයි. ඒ වගේම සාමාන්‍ය ජනතාවට බොහෝ විට පැන නගින ප්‍රශ්නයක් තමයි පසු ගල් ස්වල්පයක් වාණිජ නොවන කටයුත්තක් සඳහා ප්‍රවාහනය කිරීමේදී පවා බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යද?
සහ එවැනි අවස්ථාවකදී අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රියාපටිපාටියක් තියනවාද? වාණිජමය නොවන කටයුතු කියලා කියන්නේ ඍජු කැණීමක් නොවන අවස්ථාවක්. උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි පුද්ගලයෙකුගේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙපලක් කැපීමේදී ඉවත් කරන පස් කළුගල් ඒවා ඉවත් කර තමන්ගේ ස්ථානයෙන් පරිබාහිර වෙනස් ස්ථානයකට ඉවත් කර ගැනීමේදී බලපත්‍රයක් යම්කිසි බලපත්‍රයක් අවශ්‍යයි. මේ සඳහා කාර්යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බලය දීලා තියෙනවා. ඒ කළුගල් කැණීම සහ ඉවත් කර ගැනීමටත් බොරළු පස් කැණීම සහ ඉවත් කර ගැනීමටත් ඒ නිසි අවසර පත්‍ර නිකුත් කරන්න. ඒ අනුව ඒ ක්‍රමවේදයේ තුල යම්කිසි පුද්ගලයෙකුගේ නිවසේ අවශ්‍යතාවයක් සඳහා ඒ පස් ඉවත් කර ගැනීම හෝ එම පස් ප්‍රවාහනය කර ගැනීමට හැකියාව පහසුකම සලසලා දීලා තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මේ සම්බන්ධව මහජනතාවට ප්‍රකාශ කරන්නට යමක් තියෙනවා නම් මේ සඳහා අවස්ථාව. ඔව් බොහොම හොඳයි. ඇත්තටම අපේ බලපත්ලාභින් අපේ ව්‍යවසායකයන් අපි බොහොම ආදරයෙන් අපි පිළිගන්නවා ඒගොල්ලෝන්ගේ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි ඒගොල්ලොන්ට සුබ පතනවා. ඒ වගේම මට කාර්යාංශ විදිහට අපිට කියන්න තියෙන පණිවිඩය තමයි අප විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක සඳහන් වෙන කොන්දේසි වලට අනුව ඒ ප්‍රවාහන කටයුතු හරියාකාරව කරන්න කියන එක තමයි මට කියන්න පණිවිඩය. ඒ අනුව අපි සියලුම දෙනාම එකතු වෙලා මේ ආර්ථිකය මේ අපේ රට සංවර්ධනය කිරීමට අපි සියලු දෙනාම උර දෙමු. මේ නෛතික රාමුව තුල ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරන ඒ වගේදී යම් යම් ව්‍යාකූලතා ඒවා විකෘති කිරීම මේවා කරන්න එපා. ඒවා කරන්නේ නැතුව අපි හරියාකාරව හරි විදිහට අපි මේ ක්‍රමවේදයේ තුල අනුගත වෙලා අපි මේ ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය ශක්තිය සහයෝගය දීලා අපි ඒ කටයුතු සිද්ධ කරන්න කියන පණිවිඩය තමයි මට ලබා දෙන්න පුළුවන් වෙන්නේ අපේ බලපත්‍රලාභීන් සියලුම දෙනාට. අද අප සමග එකතු වී මේ සම්බන්ධව සාකච්ඡා කරේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී එම් සමරසේකර මහතාට බෙහෙවින් ස්තුතියි පුද කරනවා ඔබතුමන්ට. නීතිගරුක පුරවැසියන් ලෙස රටේ සම්පත් සුරකීමට අපි සැවම එක්වෙමු. මෙවැනි හරවත් වැඩසටහනක් සමගින් අපි නැවතත් හමු වෙමු. ස්තුතියි.